පින්වත්නි මෙන්න මේ ලෝකේ පව්පින් කියලා જાතියක් තියෙනවා කියන එක දැනගන්න ඕන ඉගෙන ගන්න ඕන. තථාගතයන් වහන්සේට විපාක දීපු කර්ම 12ක් පමණ සඳහන් වෙනවා මේ ලෝහිත අපදාන පාළියේ. දැන් මේ පින්නතුන් කවදාවත් හිතලා තියෙනවද කල්පනා කරලා තියෙනවද ඔය අපිට කවුරු හරි බණිනකොට අපිට කවුරු හරි නෝකාඩු කරනකොට කියනකොට අපිට දොස් පරොස් කියනකොට මේ අපේ පෙර සංසාරේ කරපු පව් කියලා කවදාවත් හිතලා තියෙනවද? පින්නතුනේ තථාගතයන් වහන්සේ බණ කිය ඉන්නකොට මේ නිකන් නෙමෙයි රජවරු මැතිවරු ඇමතිවරු සිටුවරු පිරිවරාගෙන බණ කියනකොට චින්චි මාණිකාව බඩත් බැඳගෙන මේ ධම් සභාවට එනවා. ඇවිල්ලා මොකද්ද කියන්නේ? ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා දැන් ඔය බණ කිව්වා ඇති මේ ඔබේ ලෙයින් ජාතක වෙච්ච දරුවා කුසේ ඉන්නේ. දැන් මේකට මට කටයුතු හදන්න භික්ෂුන් වහන්සේලාට කියන්න දරුවා වදන්න තැනක් සකස් කරන්න. බුදුහාරන්ට කරපු මේ නිග්‍රහය උන්වහන්සේට කරපු අපවාදය 100 ගාණක් මැති ඇමතිවරු නැගිටලා ගියා. ඇයි? දැන් මම මේ බණ කී ඉන්නකොට මෙතෙන්ට කවුරු හරි ගෑනු කෙනෙක් ඇවිල්ලා ඔහොම කතාවක් කිව්වොත් මටත් එක්ක ගසලා එලවන්නේ නැද්ද? එහෙමයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ බුදු වෙලත් මේ විපාක දෙන්න. බුදු වෙලා විපාක දෙන්න. මේ කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ මේ නන්ද මානවකයාත් එක්ක තථාගතයන් වහන්සේට බයිනවා මේ කාම භෝගියා කියලා. කල්ප ගානකට කලින් කරපු පව් ඒවා විපාක දෙනවා. ඒවා හරි බරපතලයි. ඒ විතරක් නෙමෙයි අම්බපාලි ගණිකාව කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනේ. හේතුව රහත් මෙහෙණින් වහන්සේ නමක් සමග ප්‍රදක්ෂිනා කරනකොට චෛත්‍යයක් වයසයි මෙහෙණින් වහන්සේට අරහන්ත වාදයෙන් දෝෂාරෝපණය කරනවා චෛත්‍ය මළුවේ වැටිලා තිබ්බ සෙම ගුලියක් දැකලා. කොහොමද කියන්නේ? කවුද මේ සෑමළුවේ සෙම හලපු වේසි කියලා බනිනවා. එක වචනයයි කොච්චර කාලයක් විපාක දුන්නද? කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනේ. කල්ප 30ක්. දැන් මේ අම්මලා කියලා තියෙන්නේ කුණුහරුපයකට ඔච්චරද? විදියලපේ දායකයෝ නම් කුණුහරුප කියලා නැතුව ඇති මං හිතන්නේ බොහෝ තැන්වල එහෙමයි. එක වචනයයි කිව්වේ. කල්ප 30ක් දුක් විඳා. මතක තියාගන්න ඕනේ ජීවිතේ මේ බුදුහාමුදුරු උගන්වන්නේ බොහොම ලස්සනට. මනෝ පුබ්බංගමා ධම්ම මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන පදුට්ටේන භාසතිවා කරෝතිව තතෝනං සුඛමං වේති දුක්ඛමං වේති. එහෙමනේ. මනස ප්‍රධාන කරගෙන මොකක් හරි කියනවා නම් මනස ප්‍රධාන කරගෙන මොකක් හරි කරනවා නම් ඒක තමයි අපේ සැප පිණිසත් දුක පිණිසත් අපිට හේතු වෙන්නේ. ඒ නිසා මගේ අම්මේ තාත්තේ කට ඇරලා වචනයක් කියන්න කලින් 7-8 ගමනක්වත් හිතන්න.